guys ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට කොටම වලින් අප පොඩක් කාලෙම අපි තාම අම්මස් කන්නේ friends ඉතින් ලැජ්ජ නැතුව සත්තුන්ව මරාගෙන අම්මස් කනවනේ ඊට වඩා හොඳ නැද්ද අපේ මේ සත්තු ටිකක් හදාගන්නවා ඒක හොඳයි නේද අපේම සත්තු ටිකක් හදාගන්න එක හොඳයි වගේ අපේ වීට් ටිකක් පොඩ්ඩක් හැදිලා ලස්සනට පොඩි වීට් ටිකක් හැදිලා තියෙනවා අවුලන හාරෙස්ට් කරගෙන ඉමු අඩ හරියට හාරෙස්ට් වෙලා වන්නේ හරි මේ ආකාරයට අපි මෙන්න මෙතෙන්ට පොටටෝ වයි දාගමු ඕහෝ මෙතෙන්ට අපි ආයි හොග්ගේ කරන එහෙම වෙන අවස්ථා තියෙනවා friends ඒක ගණන් ගන්න එපා හරි දැන් තියෙන්නේ අපිට මෙන්න මේ ආකාරයට ඒ මොකක් හරි කේව් එකක් තියෙනවා මම අස ලක්ෂ් කේව් වලට friends ලක්ෂ් කේව් තියෙන්නේ ඒවා යට දිලිසෙනවා ලක්ෂ් කේව් වල ඒවල අමුතුම සත්තු ඉන්නවා ක්ලේව් තමයි වැඩිපුරම දැන් ඉතින් හොයාගත්තේ තියෙන්නේ අපිට අනිත් එක මෙහෙම ඉන්නත් බෑ ගමේ අය අපිව පැන්නුවා හරිද ගමේ අය පැන්නුවා කියලා හරි නෑනේ අපිට සතුන් වලදී දඩයන් කරද්දි මෙන්න මේවා ටිකක් වුණා මෙහෙම හොයාගන්න තහම මැදින් මෙන්න මෙහෙම දෙකක් තියලා මට මතක විදියට හදන්න friends ගණන් ගන්න එපා ඒක නම් ඉතින් ගණන් ගත්තොත් මම තරහ වෙනවා ඒ ගේට් නේ බං what the heck මෙහෙමනේ කරන්නේ හරි මේ ආකාරයට මෙන්න මේ ආකාරයට 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 ආකාරයට මෙන්න මේ ආකාරයට මෙන් ආකාරයට මෙන්න මෙන් ආකාරයට අපිට අරව 64 වඩා දැන් තියෙනවා අපිට තනියෙන් මේ වගේ ලස්සන හරක් මරන්න බෑනේ පවුනේ ඉතින් ඒක නිසා ඉතින් මෙන්න මේ ආකාරයට 1 2 3 5 පැත්තකට දාලා 3 4 දාලා එකක් මෙහෙට දාලා 1 3 4 5 දාලා මේ අර පත්ත කැලේට සෙට් කරමු මේක හරි සෙට් කරා දැන් ඒකේ මැද්දට අපි ගේට් එකක් දාගමු අඩවර ඉවරයි ඉවරයිද හරි අපිට පුළුවන් අපි මේක හරක්ට දෙමුනේ පවුනේ මේක හරක් ලාලුවන්ට දෙමු හරකෝ මෙහි පැමිණෙන්න උඹලගේ ආහාරය ඕකෝ ඉන්නේ එහෙම කියලා හරියන්නේ හොඳ නේ අපිට ටේබල් හදාගන්න පුළුවන් friends අස්සියොන්ටත් මේව තමයි දෙන්නේ ඒත් ඉතින් අස්සිය එන්නේ ඒ විදිහට එන්නේ ඒ ඕන වෙලාවකට හරක් එන්නේ නෑනේ friends ඕන වෙලාවට හරක් එන්නේ එපා වෙලාවට ස්පවුන් වෙනවා
කරා. කුකුල්ලෝ තියනවා දෙන්නේ. කුකුල්ලෝ දෙන්නෙක් ඉන්නවා අපි අර උණ වීට් එකකින් පොඩ්ඩක් කරව හදාගමු. හරි කොක්කෝ එන්න කොක්කෝස්ලට මූලික පියවර දෙනවා. එන්න කොක්කෝ එන්න. ඔබ කොහෙද යන්නේ? මේකට කොක්කෝ දාමුකෝ අපි. එන්න කොක්කෝ. අපි වෙන වෙලාවකට අර ගොම් බෝඩ හරක්ට දාමු. මේ වෙලාවේ අපි කොක්කොන්ට දෙමු මේවා. අපිට මේකොල්ලන්ව අපි එකට සෑම දුන්නහම මේ මුන් දෙන්නම කැමති මොකක්ද කරන්න කියලා බලා ගන්න පුළුවන්. හරි අඩෝ තිබ්බ එකක් නැති වුණා. ෂෝක්නේ. හරි දැනට වැඩක් නැහැ. අපි මට ඒ සත්තු ගොවි පොළල් දාන්න කම්මැලි ඇත්තරම. අපි ඔය නෙදවලටත් යන්න කලින් පොඩි වැඩක් තියෙනවා. අපේ මාසෙකට ඇති වෙන්න ගත්ත අපේ කොටන් ටික දැන් ඉවර වෙගෙන ඉන්නේ. දැන් අවුරුද්දකට ඇති වෙන්න විතර ගන්න වෙන කොටන්. ඔයගොල්ලන් මතකද අපේ ට්‍රිකැප්ටේටර් මොඩ් එක? තාම අර කැපිච්ච නැතිව තියෙනවනේ. ඒවල තියෙනවා තාම. මේ කුවෙන් ගපුවත් ගහම වැඩනවා. ඒක හොඳයි. හැබැයි ඉතින් ලියුස් වැටෙන්නේ නැහැ. කොළ වැටෙන්නේ නැහැ ලියුස්. මෙයා සම්බන්ධ වෙලා හයිබ්‍රිඩ් ගස්නේ. හයිබ්‍රිඩ් නේ. මොකක්ද ඒ උනේ? මම මුකුත් කළේ නෑ. තේරුණා උන වැඩේ. අපේ ෆාම අයියාගේ අරගෙන ගැලුණා. ඒක ගැලුනේ මේ ට්‍රිකැපිටේටර් මොඩ් එක තියෙනවනේ. ඉතින් වටේ මේව ගැලුණා ෆ්‍රෙන්ඩ්ස්. කරන්න දෙයක් නෑ. ආයෙ එයාට දාලා දෙන්න වෙනවා ආයෙ කෙනෙක් නෑ නේ ඉතින්. එක ෆාම කෙනෙක් ඉන්නවා වැඩ කරන්නේ නැති. ගමේම ඔබ්බෝ හොඳ නෑ. අතින්ම නෙමෙයි වෙන දෙයකින් කපලා දාමු ඕක. දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ තමයි ට්‍රිකැපිටේටර් මොඩ් එකේ අවාසනාව. ඒ කියන්නේ විශේෂ නැති දේ. ඒකේ මුළු ගහම කැපුවොත් ගහම වෙනවනේ. තව කොටයක් එහෙම තිබ්බොත් ඒ කොටත් එක්කම නැත්නම් කරන්න දෙයක් නැහැ. ඉස්සරහට බලන්නකො මේ කැලේ කාන්තාරයක් වගේ වෙනවා. මේ මං ගස් කපනවා විතරනේ. ගලවන්නේ නැහැ. කොට ටික ගන්නවා නිකන් පොඩ්ඩක් ඉන්නවා. කොට ටික අරන් යන්න. ඒ වැඩේනේ මං කරන්නේ. මේවා ගින්නක් තිබ්බ වගේ තමයි ඉතින්. ගින්න තිබ්බට වඩා හැබැයි ආරක්ෂිතයි. ඇත්තට ආරක්ෂිතයි තමයි. අපි බීෆ් එක මෙන්න
ඒ පීස් එක මෙන්න මෙතෙන්ට දාගමු. අර බඩුව ඔන්න දැනට මගේ කැලේව අර අයන් ගොලම් ඉන්නවා. හරි නෑනේ කොට මදි වගේ ස්ටැක් දෙකක්වත් තියෙන්න ඕනේ හරිනම් කොට ස්ටැක් දෙකක්වත් තිබ්බොත් හොඳයි. මාසෙට මැදි වෙන්නේ කොට තියෙන එතකොට ස්ටැක් දෙකක් තිබ්බොත් හොඳයි. පරිම ट्री कैपिटल मॉडल शो कने बटन बेडरूम की තියෙනවා ट्री कैपिटल 1 කියලා 1 2 3 කියලා එන්චාර්ට් බුක් ඒවත් මේ වගේම මේක ලිව්ස් හැලේ නෑ ට්‍රී එකේ ලිව්ස් ඔක්කොම අරවත් එක්කම හම්බ වෙනවා. අර මොනවද ඒවට කියන්නේ මට මතක නෑ. ලිව්ස් ද මොනවද නෑ සැප්ලින්ග්ස් එක්කම හම්බ වෙනවා. අරකේ මේ ලිව්ස් උයි මේ ඇපලුයි අර ලොගුයි මේ ට්‍රී එකේ හිම හම්බෙන්නේ. අරකේ අර ඇපල් එහෙම හම්බෙන්නේ නැහැ. අපි දැන් ඉතින් කරන වැඩේ තමයි අපි මේකේ තියෙන අපේ බෑග් පැක් එකට අපි ක්‍රොබස්ටෝන් ටිකක් දැම්ම නේද? බෑග් පැක් එකට ඉන්න බලන්න මේ ගොම් බෑග් පැක් එකට නේ දැම්මේ අපි. ඒකේ තිබ්බ ක්‍රොබස්ටෝන් ටික ආයෙ ගන්න ඕනේ. මේ තියෙන අපේ ඉන්වෙන්ටරි එක මංගුන්නේ අයියෝ මේ බෑග් පැක් එක නිසා ලොකු කරදරයක් තියෙනවා. අපි මේකට ලීෆ්ලෙට් දාගමු. අපිට එතකොට ස්ටෝන් හම්බ වෙනවා. අපිට ක්‍රොබස්ටෝන් පුච්චලා ස්ටෝන් ගන්න පුළුවන්. ස්ටෝන් 4ක් වෙනකන් ඉමුකෝ. හරි 4 වෙන්න. ඊට පස්සේ අපි මේ ක්‍රොබස්ටෝන් ටික අයින් කරමු. පොඩි දෙයක් කරන්න ඕනේ අපිට. මේ ස්ටෝන් ටික දාපුවම අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ස්මූත් ස්ටෝන් අපිට බ්ලාස්ට් බර්නර්ස් ඒකෙන් අර සැප්ලින් වගේ හදා ගන්න පුළුවන්. හරි මේ හතරෙන් එක හදලා ආමර දාන එකක් හදලා ආමර ටික දාන්න පුළුවන් අපිට ලස්සනට. හරි ලස්සනනේ මේ හොඳයි නේ. අපි ඊට පස්සේ මේ වලින් ස්ලැබ්ස් හදාගමු. ස්ලැබ්ස් වගේ හරි ඊට පස්සේ අපිට නිව් රෙසිපි එකක් අන්ලොක් වුණා. ඒක මොකද්ද ඒක? ආමරගේ තියෙන එකක්ද කොහෙද? නෑ නේ. ඒක හදන විදිහ මට මතක නෑ ෆ්‍රෙන්ඩ්ස්. අපිට බන්ස් ගෙඩියක් හදා ගන්න පුළුවන්. මනස් ගෙඩි හංග එක 3ක් විතර පිරෙනවා. ඇත්තටම මේ කොබල් බුක්ෂෙල්ෆ් අයිටම් ෆ්‍රේම් එකක් මොකේද බං ඒක තියෙන්නේ? ඒක නෑනේ. ඒක අන්ලොක් වුණා. කොහේ හරි තියෙන්න මොපයි. අපා අපිට අපා
මේ තියෙන ස්ටික්ස් නෑ මට. ස්ටික් නැති වෙන්න බෑ බං. ඔන්න හරි. දැන් හදාගත්තා එකක් හදාගත්තට පස්සේ මට වාසි. ඒක අපිට ඕන තැනකින් ප්ලේස් කරගන්න පුළුවන්. අම්මට කොහොමද මල්ලි? එහෙනම් තමයි උන්ට ගහන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අයන් මෑන් ගේ වගේ අපිට පුළුවන්ද අපේ ආම ටික ගලවගන්න? මෙන්න මේ ආකාරයට මේ චෙස් එතෙන් දාලා අපේ ලෙගින්ස් එක මෙතෙන්ට දාගලා මෙතෙන්ට අපේ බූට් එක දාගන්න. ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට දැක්කා නේද? ලස්සන. අපිට පුළුවන් මේකට බෑග් පැක් එකක් දාන්න. මේ ගොම් බෑග් පැක් එකේ මොනවද තියෙන්නේ? මේවා ටික දාගන්න. මේවා ටික තියාගන්න. මට මේවා ටික ඕනේ. ඔව් මට මෙච්චරයි ඕනේ. මේ බෑග් පැක් එකක් තියෙනවා. හරි. මොකෝ? අඩේ ජෝග්නි. අපිට ආම ටිකත් එක්කම හම්බුණා. මේ දවුනේ හම්බුණා. ඉන්නකෝ අපිට තව ගොඩක් ඒවා පුළුවන් මේකට දාන්න. නෑ. හරි මෙහෙම දාගත්තට පස්සේ අපි මෙතෙන්ට දාගමු අපේ ස්පෙයා එක. ෂෝපි යුටිසිබ්ලෙක් වගේ. ඒ තමයි ස්පෙයා අයින් කරගමු. දැනට අපි දැන් පොඩි වැඩක් කරගමු. මම පොඩි බේස් එකක් හදාගන්නද මගේ ගෙදර වෙනුවට. ලී වලින් මේ සැරේ මම මගේ බේස් එක හදාගන්නේ. පොඩි බේස් එකක් කිව්වට කවුස් එකක් තමයි වෙඩි ඩෙකරේෂන් දාන්නේ. මේ කර පොඩි දෙයක් ලොකුයි කිව්වට මේ වහලවත් හරියට හදන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මම දාගත්තා. මට එක වැරදි වෙන්න පුළුවන්. අවුලන්නේ මගේ විදිහට පුළුවන්. ඉතින් ඔයගලන්ට කරන්න මේ වැඩ එදින ඔයගලන්ට කැමති විදිහන් ඔයාලට ඉස්සරහට ගේම් එකක් හදාගන්න ඕන මට කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට කරන්න ඕන දෙයක් මම කරනවා. ඔයගලට කියන ඕන චැලෙන්ජ් එකක් කර ඉනි කැප්ෂන් වගේ ඌනම් අපි කියන්නේ දිබිනේ කරන්න. editing your superior YouTube again. හරි දැන් දින පොඩ්ඩ
පොඩි දේවල් ටික මේව ගැලවුණොත් අතින් තමයි ගලවන්න වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. පොඩි වැරදි වෙන්න පුළුවන්. ඒක මම මේ ගියේ මට ටයිම් එකක් නැහැ අද. ඒක නිසා තමයි මේ වේගෙන් කරන්නේ ඔක්කොම. what is it? Vegan money me. Meet around money. Sorry, there. Make not be cook in the letter. You cook in the done and hang on. Yeah, be zombie. Enderman can kill you. Enderman look yes. Yes, balandi pa friends addi. Udu ඊට පස්සේ මම හිතනවා එතකොට ඊට ඉරිසියා කරනවා කියලා අපි. එතකොට මාර විදියට ඉරිසියා වෙනවා. උන්ගේ ඇහැ ගැන විතර හිතන්නේ. හරිද? උන්ගේ ඇහැ ගැන විතරයි උන් හිතන්නේ. ඊට පස්සේ ඔන්න පොඩ ස්පීඩ් එකෙන් වැඩ කරන්නේ. ඔයකොල්ලෝ ගැන ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. අම්බෝ තව ටික වැඩනවා. මට ඒ ෆුල් ස්පීඩ් එක දාලා නම් ෂුවර් නෑ අනේ. ඒක කරන්න බයයි ඒ විදියට කරන්න මට. Oh shit, not good. Then මම්මගේ සටන් ඒව කරන්නේ my friends. ඒ හිමි ඒව දානවා හිමි මොඩේ හිමිට full speed එක දාන්න එක තමයි ඒ කරන්නේ. ඔකලොත් එහෙම කරන්න. වැඩි පුරුදු නැත්තම් ඉතින් වැටෙනවා friends. ඒක කියන්න බෑ. මේ කියන්න පුළුවන්. හරිද? දැන් මොනවද අපි ගාව තියෙන්නේ? කොබ්ලස්ටෝන් තියෙනවනේ. කොබ්ලස්ටෝන් පොඩ්ඩක් වහලට අල්ලගමු. දැන් පොඩ්ඩක් මේ ඕක් ප්ලෑන්ක්ස් දාගමු. ආයෙත් අපි කොක්කෝ ඉන්න දැනට ගන්න. කොක්කෝ එන්නේ කොක්කෝ ඉන්න කොක්කෝ දෙන්න එන්න හරි කොක්කෝ ටික නම් ආවා. දැන් තියෙන්නේ අයියෝ ප්ලේස් කැපෙන්නේ. හොඳයි ඒක හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. ප්ලේස් කැපෙන්න නිසා අපිට මේකේ ගෑවඩිහන් එකේ අර මොඩ් නෙමෙයි මොනවද අර කැමති විදිහට කරලා පුළුවන්. හරි මෙන්න මෙහෙම දෙකක් දාලා මෙතන ඉඳන් අපේ වහලේ හදන්නේ නැහැ මේ සැරේ. මගේ අලුත් සීරීස් එක මේකත් ඉතින් පුංචිගේ නෑ හදන්න මම මේක කොටස් දෙකම එකට එකතු කරන්න. මට ඉතින් අර විෂුවල් එකම දාන්න හිතෙනවා. ඉතින්
මේ ගොඩක් දුරකදී දාන එක හොඳයි කියලා මට ඊට පස්සේ හිතුණා. ගොඩක් අනිත් එකකට වෙහෙස වෙන්නත් එපේ. හරිද ෆ්‍රෙන්ඩ්ස්? මේකට ගිනි තිබ්බොත් ඉවරයි. හරි. මෙන්න මෙහෙම කියන විදිහට දාලා මේ පුරෝලා එක ලොග් එකක් මදි ෆ්‍රෙන්ඩ්ස්. නෙමෙයි මදි නෑ. ඇති. ඒක අපේ මගේ ඉන්වෙන්ටරි එකේ තියෙනවා. තව මේවා දේවල් තව වෙන දේවල් ටිකක් තියෙනවා ඉන්වෙන්ටරි එකේ. අපි දැනට දේවල් ටිකක් නෙමෙයි. දැන් අපේ ඕන බඩු ටික ගෙනියමු මෙතෙන්ට. ඕන බඩු ටික විතර. මෙන්න මේ ආයෙත් අපි දාගමු මේවා. crafting table ටිකක් දාගමු වෙලාවක. දැන් ටිකක් දාගමු. ඊට පස්සේ තියෙන්නේ මගේ ආමර් ටික දාගන්න තියෙන එක. හරි මගේ ආමර් ටිකත් ආවා. පොඩ්ඩක් හැබැයි කියන්න තියෙනවා. ආමර් වලට එහෙම ගහන්නත් එපා. ඒකට ආමර් වලට ඩැමේජ් එකක් වෙනවා. එහෙනම් අපි ගියමු. ඩැමේජ් එකක් වෙනවා. කියන්න මට මතක විදිහට ඩැමේජ් එක වෙනවා. ආමර් වලට එතකොට අපි තියන්නේ ගහන්නේ. ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙයිද? හරි. හරි ලස්සනයි නේ. අපි අයන් ස්ප්‍රේ එක යාගෙන හිටියොත් විතරයි ඕනේ. හරිද? නයිස් නේ. ඊට පස්සේ පොඩ්ඩක් මේ ස්මූත් ස්ලැබ්ස් ටිකක් දාගමු. මේකේ වටේ. ඕනේ. ලස්සනයි මේ ස්මූත් ස්ටෝන් ස්ලැබ්ස් දෙන්නාම අපේ ෆර්නස් එක චෙස්ට් එකේ තියෙන ඒවා යුසන් එමු. ඔක්කොම දාන්න ඉන්වෙන්ටරි බඩු වැඩි වුණා. චෙස්ට් දාන්න ඕනේද? චෙස්ට් මේව දාගමු. දැනට අපේ අවශ්‍ය ටික දාගමු. මේ ඕනේ. තව ඔබට මේවා එපා. ඕනේ මේවත් එපා. ස්මූත් ස්ටෝන් උත් එපා. හරි මෙච්චරයි ඕනේ අපිට. ඉතින් දැන් තියෙන්නේ ග්ලාස් පෙන් හදාගන්න. ග්ලාස් පෙන් 16ක් තියෙනවා. ඔයගොල්ලෝ ග්ලාස් පෙන් හදන විදිහ මට කියන්න බැරි වුණා. අමතක වුණා ෆ්‍රෙන්ඩ්ස්. ඒක මට දැන් පොඩ්ඩක් තම ක්ලාස් හදන විදිහට පොඩ්ඩක් එක් කරලා දෙන්නම්. අපේ වෙලාවත් ප්‍රමාද වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේක දාන්න. මට සොම්බි ෆ්‍රෙන්ඩ්ස් ගියුවා පිටිපස්සේ.
ඒ සොම්බිය දෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මාව තෙත් කරවු මහ ජරා සොම්බි අපේ ගේ වැඩත් ඉවර වෙගෙන ඉන්නේද sorry friends දැන් ඊට පස්සේ අපේ ගේ වැඩත් ඉවර වෙගෙන ඉන්න නිසා දැන් තියෙන්නේ අපි මේ ෆර්නස් මේ පැත්තෙන් දාමු මෙන්න මෙහෙම පොඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් එහෙම දාලා මේ ලොක් ටික දාලා අපිට දුර ග්ලාස් පෙන් එකක් හම් එකක් ඉන්න ඕනේ දැන් එක ග්ලාස් පෙන් එකයි ඕනේ හරි ග්ලාස් පෙන් 16ක් හරි ග්ලාස් පෙන් 16ක් හරි දැන් ඉතින් අනිත් ස්ටෝන් හයක් තිබිලා මට ඕන ගන්න මට ෆ්‍රෙන්ඩ්ස් කියන්න උතුණා මේ ස්පූන් මේ ග්ලාස් කඩන්න බෑ ඒවට පුළුවන් ග්ලාස් කඩන්න බෑ ඒවා පුළුවන් මේ සිල්ක් ටච් එකක් තියෙනවා කඩන්න පුළුවන් එච්චරයි අපි දැන් කරන්න තියෙන්නේ අපි මේක දාගමු ස්මූත් ස්ටෝන් මේව ටික දාලා අපි ස්ටෝන් මේ කොබර් ස්ටෝන් අරක හදාගමු ස්පේස් හතරක් හැදුනා ඕන ගන්නටම කොබර් ස්ටෝන් ඩෝස් තිබ්බනම් මම කැමති වෙනවා හොඳට ඇත්තටම වෙන මයිනර් එකක් සෝ අපි එකක් කැපුව ගමන් ඔක්කොම කැඩෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ? එක දවසක් ඔක අන්තයක් විතර රෙඩ්ලා ගියා. ඔන්න අපේ පළමු ආමරද අපේ බෑක්පැක් එක එකයිනේ. ඒක අරගෙද? my backpack අඩ නැති වෙලා හරි අවුලන්නේ දුක් වෙන්න ඕනේ නේද අරක ඇතුලේ බෑක්පැක් එක ඇතුලේ ඒ බෑක්පැක් එක තියෙන්නේ අපි තව ඇඳුම් ටිකක් හදන විදියට පොඩ්ඩක් මේ ස්මූත් ස්ටෝන් ටිකක් ගමු ස්මූත් ස්ටෝන් ටිකකුයි ඔක් ප්ලෑන්ක්ස් ටික හරි දැන් මට තියෙන්නේ ආම හදන එකක් හදාගන්න ස්ටික් හතරක් විතර ඕන නේද ඒකට ස්ටික් දෙකක් මදි හරි එකත් හරි තව එකක් හැදුවා ඒකට අපි මේ බෑක්පැක් එක දාමු ඒකට දාගන්න බෑ බෑක්පැක් එක බැරි නම් මොකද කරන්නේ දැන් හරි ඕන විදිහට තිබ්බා බෑක්පැක් එක කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපිට දාගන්න විතරයි පුළුවන් කොහෙවත් එතකොට බෑක්පැක් එක මේ ඒකේ ටච් වෙලා තිබ්බ විදිහට බෑ මේ වැඩේ කරන්න හරිද දැන් අපේ උඩ කෑල්ල හදාගමු ඒකට අපිට මුලක් ගන්න
වීට් 3ක් තියෙනවා. ඒකෙන් අපි අරගක් හදාගමු. හරි. බනිස් එකක් හදාගත්ත අපි. මයින් කරන්න යමු පොඩ්ඩක්. අපි මයින් කරන තැනින්ද දන්නේ නැහැ එන්නේ. මොන්ස්ටර්ස්ලා එන්නේ. ඔව් ඒකේ. අඩු. මේක බෑබා. මේක අනතුරුදායකයි හෙන්නට. අපේ ඩැමේජ් එකත් මේ අපේ හෙල්ත් එකත් වෙන අඩුයි. දැක්කද හෙල්ත් එක? අපේ මේවා හැදිලාද? ඔව් නේද හැදිලා. පොඩ්ඩක් හැදිලා. මේ ගොඩක් හැදිලා. අපිට මේවා දැන් හාරෙස්ට් කරගන්න වෙලාව. මෙන්න මෙහෙම කඩුවක් තියෙන බටන් එක ප්‍රෙස් කරාම අපිට පුළුවන් මේ වගේ මේක හාරෙස්ට් කරගන්න. හරිද? හරි මේ පොටැටෝ 30 මේ වීට් සීඩ් නම් දැන් හොඳටම වැඩියෙන් හම්බෙනවා. සුපිරි වීට් වගාව නම් අපිට කරන්න ඕනම වගාව තියෙනගු හොඳයි යන්නේ අපිට. ඔන්න දැක්කන් ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න බලන්න. අන්න දැනුත් එක හාරෙස්ට් වුණා. මගේ අත මේවා හැදෙනවා ඉක්මන් අනේ. ඉක්මනින් හැදෙනවා මේවා. ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඉතුරු වෙන ඒවා කමු. මේ ඔක්කොම ප්ලේස් කරමු. පස්සේ ඉතුරු වෙන ඒවා අපි කන්න පුළුවන් අපිට. ඔයගොල්ලන්ගේ කැමැත්තක් ඉතින්. මේ සත්තුගුයි පොල් වලට ඔයගොල්ලෝ කැමති නම් දෙන්න පුළුවන්. මම නම් කනවා. අපිට ඉතින් මේ නිකම් කන්න බෑනේ ඉතින්. ඒ නිසා අපි අලු ටෝස් කරා කමුනේ. අලු ටෝස් කරා කන්නේ කොහොමදයි වගේ. හරි අද මම මේ පොඩ්ඩක් එක්ස් එකක් හදා ගන්න ඕනේ. මගේ හරි. මගේ බෑක්පැක් එක තියෙනවනේ. අමුතු වුණා. ඒකේ තියෙනවනේ. කොටම් ඉන්වෙන්ටරි එකට දාගමු පොඩ්ඩක්. අමුතු වුණානේ මම මාසෙකට ඇති වෙන්න. ගත්තනේ කොටම් එනකොට. ඇයි ඌරෝ මගේ මේකේ ඇතුළට එන්නේ? මගේ මේකේ ඇතුළට එනවනේ ඌරෝ. ඌරෝ ඉතින් කොහොමද ඌරෝනේ? හරි ඌරෝ. බය වෙන්න එපා. මං ඔයාට කිසි කරදරයක් කරන්නේ නැහැ ඌරෝ. හැබැයි ඉතින් ඔයා ඊළඟ ආත්මෙ අන්න බයි ඌරෝගේ මොලේ දැන් කාලේ ඉන්න ඌරෝ උන්ට තියෙන මොලේ නෙමෙයිනේ. නැව තියෙන මොලේ නාම. එක්ස් එක ඩුරබිලිටි අඩු වෙනවා. හරි
අපි අපේ X එකේ ලෙවල් එකක් වැඩි කරගමු. අපිට ඊට පස්සේ 8 එකක් ගන්න 4 එකක් නෙමෙයි. ඒ අරවම නෑ අපිට වීට් අරවම කොපි පොටැටෝ අපි ඒකනේ බේක් වෙන්නේ බේකින් පොටැටෝ ඔන්න පළවෙනි සංවේග දෙකක් වැඩි වෙනවා හරි දැනට අපි මේ ඩෝර් මේකින් දාගමු දැන් තියෙන වැඩේ තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ පොඩ්ඩක් පාත මට්ටක පොඩ්ඩක් ඉන්නේ මට ඒක කියන්න පුළුවන් අපි පොඩ්ඩක් උඩට යන්න මේ ක්‍රොබස්ටෝන් වලින් පොඩි පාරමක් ගහගන්න දැන් උඩට ගියාට පස්සේ උඩින්ද මේ ප්ලෑන්ක්ස් වලින් වහගමු පොඩ්ඩක් හදිස්සි නිසා ෆ්‍රෙන්ඩ්ස් එහෙම කරන්නේ මේ වෙන්නේ මේ අරකේ ස්පවුන් වෙනවනේ ස්පවුන් වෙilla මේ මොබ්ස්ලා මාර ස්පවුන් වෙilla නෙවෙන්නේ බලවුව ගේම් එක ළඟදී ගෙහුවා ෆ්‍රෙන්ඩ්ස් ඒක නම් නියමයි ශ්‍රේකුත් ගෙහුවා අර මිස්ටර් ශ්‍රේක්ද මොකද ශ්‍රේක් හොටෙල් එක ඒකත් ගෙහුවා මේක රෙකෝඩ් කරන දවසේ තමයි ගෙහුවේ ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නන දවසේ නෙමෙයි මේ කරපු දවසේ තමයි වෙනවා අඩෝ 64න්ම හම්බුණානේ හැම දැන් අපි මේක ටෝච් ප්ලේස් කරන්නත් අපි ගියක් කියලා ඔමුම ගියක් හදන්න වෙනවද දැන් අපි දැනට මේ පොඩ්ඩක් කොටට හදාගමු පස්සේ මේ ලස්සනට ලොකු මේක දැනට බේස් එකක් විදියට ගමුකෝ ෆ්‍රෙන්ඩ්ස් ඒව ගණන් ගන්න එපා හරි දැන් මගේ බෑග් පැක් එකේ කොටන් තියනවද කියලා බලමු මේ තියෙන රිච් කොටන් ඒවා තියෙන එකේ හොඳයි අපි ඒ කොටන් වලින් චාකෝල් හදාගමු චාකෝල් වලින් ටෝච් හදාගන්න පුළුවන් අපිට ටෝච් හදාගත්තට පස්සේ අපේ ගේ වහල උඩටයි අර වටයි මේ වටයි ගහලා මේ බේස් එකේ වට ගහලා ඊට පස්සේ වැඩ ඔක්කොම ඉවර යන්න තියෙන්නේ හරිද ලේසි මෙන්න මෙහෙම මේ ඉබ්බාම ටෝච් හදාගන්න පුළුවන් චාකෝල් එහෙම යට පන්දමක් ඒ කියන්නේ ටෝච් කියන්නේ මේකේ ටෝච්ම නෙමෙයි පන්දමක් හරි ගයිස් ඉතින් මෙන්න මෙහෙම මම අපේ ගේ උඩ හැදුවා තව දෙකක් දාගමු කොටාගෙන ගියා අපේ බේස් එක යට sorry බේස් එක පොඩ්ඩක් හොඳට හැදිලා තිබ්බා ඉතින් අවුලක් නැහැ
අපේ බේස් එක අපි චැට්ස් එක තියෙන්නේ මේ ටයිම් තියනවානේ ටයිම් ටෙලිපෝට් නෑ වෙයා ඕනේ මට ටෙලිපෝට් වෙන්න මට ඕනේ මේ ටයිම් එක වෙනස් කරන විදිහ පෙන්නන්න දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස් අපිට පුළුවන් මේකෙන් ටයිම් එක වෙනස් කරන්න ඉන්නකෝ මට වැරදිවනේ උබෙන්නේ ඉන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් හරියකෝ බලලා පෙන්නන්න ටයිම් එකට ගියා කෙලින්ම මම නයිට් එක දැන් ඔන්න හරි ඔන්න දැන් නයිට් එක වේගෙන එන්නේ මං කිව්වේ නෑ කොහොමත් වෙන එක අපි උදේ කරමු අපිට මේකෙන් කාලේ පාලනය කරන්න පුළුවන් අපි හරි ඉර පායන එකක් කරමු ඉර බහිනකට වඩා ඉර පායන හොඳ නේද හරි ඉතින් කෝ ඉර බහිනව නේද පායනවද බහිනවද බහිනවන්න ටක් ගාලා බහිනවා මෙතන අපිට වද දෙන්න ඉන්නේ හරි අපේ අර බඩු ඔක්කොම ගත්තනේ අපේ බේස් එක අතාරින්නේ ලස්සනනේ අපේ බේස් එක ඉන්නකො මම මේකේ අර ටික හදලා දෙන්න ලස්සනයි අපේ බේස් එක ලස්සනයි අපේ එළවලු කොටුව ලස්සනයි අපේ විලේජ් එක ලස්සනයි අපේ ඉරත් ලස්සනයි අපේ මැසේජුස් ලස්සනයි හරි හරියටම හරි කලින් ගානටම දැම්මා හරි ඉතින් අපේ බේස් එකේ වැඩ උච්චරයි අද සැරේ කරපු අපි මේ ගඩොල් කෑල්ල ටික මේ මූට දෙන්න අල්ල ගන්න කියලා එකයිද මම ගත්තේ කොහොම දෙනවා මට මේක මොනවද කරේ හරියට ගන්නවද බඩුවම මේ හොදට ගන්නවද හරි දැන් මම මට ඕන ටික විතරක් ගන්න ඊට පස්සේ අපි මේ වීඩියෝ එක ඉවර කරලා දාමු ඕනම දේ ගන්න බැරුණා ඒක හැබැයි මේ චෙස්ට් එකේ තියෙනවා බෙඩ් එක හරි බෙඩ් එක දාලා මෙතෙන්ට බෙඩ් එක මෙතෙන්ට දාමු අපේ රෑවෙගෙන ඉන්නේ ස්පාන් පොයින්ට් සෙට් කරා පොඩ්ඩක් ටයිම් එක වෙනස් කරමු මැග්නයිට් අම්මට වෙනව නේද ඉදා ගන්න දෙනවා ටයිම් එක උදේ කරමුකෝ කෝ උදේ වේගෙන් දෙන්නේ කෝ උදේ වෙන්නේ නෑනේ කෝ උදේ වෙනවා හරි
ෂෝක් කෝල් මෙච්චර ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අඩ XP එක අටයි ඔන්න අඩ මොකද උනේ අඩ එහෙම වෙලාම නෑ ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් මෙහෙම ඩර්ටි එක වහලා අපේ මේක ඉවර කරලා දාමු මෙහෙම හෝස්ලට රින් ගන්න දෙන්න බෑ නැත්නම් ස්පවුන් වෙලා මෙතන මොකද මේක ස්පවුන් කරලා මගේ කොටුවේ තුල බලුවටනේ මගේ කොටුවේ තුල ස්පවුන් කරන්න ඉතින් අපේ මේ කැරට් එක ලස්සනට හැදුවා අපි උඩට ගිහින් ඉවරයක්ම කරලා දාමු මේ වැඩ කරන්නේ නැති වැඩ ඉන්නේ මේක තමයි මට බෝරින්ම මේක හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද දෙන්නද the survival guide එපිය ගැන තුන්වෙනි එපිය අපගේ හොඳයි නේද කියන්න ලයික් කරන්න ෂෙයා කරන්න දන්නට සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් goodbye friends